හෙල්ලෝ ගයිස් කෝමද ඔයාලා මේක තුලා ටෙක් විත් සෝන් YouTube channel එකෙන් අරගෙන තවත් සුපිරි වීඩියෝවක් එක්ක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ After Effects use කරලා නොදන්න කෙනෙක්ට උනත් මේ වගේ සුපිරි intro clip එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන කළු පාට subscribe button එකට click කරලා subscribe කරලා notification bell icon එක all දාගන්න. එතකොට තමයි අපි දාන වීඩියෝවක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් ඕගොල්ලෝගේ බ්‍රවුසර් එක ඕගොල්ලෝ ඕපන් කරගන්න ඕපන් කරගෙන සර්ච් කරගන්න share AE කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ රිසල්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් නම් මෙන්න මේකේ පළවෙනි link එකෙන් අපිට මෙන්න මේ site එකට log වෙන්න පුළුවන්. ඉතින් මේ site එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් ඊට පස්සේ මෙතන දකුණු අත පැත්තේ තියෙනවා search bar එකක්. අපිට ඒකේ search කරගන්න පුළුවන් අපිට ඕන template එක. ඉතින් මට intro එකක් හදන්නනේ ඕනේ. ඒකින්ද මට ඕනේ glitch intro එකක්. ඒකින්ද මම glitched intro කියලා search කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට result එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ templates ගොඩක් තියෙනවා. ඉතින් අපිට මෙතනින් කැමති template එකක් select කරගන්න පුළුවන් අපේ වැඩේට. ඉතින් මම මෙන්න මෙතනින් පල්ලෙහාට යනවා. හරි ඉතින් මට මෙන්න මේ template එක ඕනේ කියලා හිතුණා. ඉතින් මේ template එක තමයි මම දැන් edit කරන්නේ. ඉතින් මේකේ උඩ තියෙන කොළ පාට highlight ලා title එකේ ඒක උඩ click කරන්න. click කරාට පස්සේ මේ විදිහට වෙනම tab එකකට load වෙනවා. ඉතින් මේ tab එකේ තියෙනවා මේකේ preview එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ template එකේ. හරි මෙන්න මේ විදිහ තමයි intro clip එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ template එක download කරගන්න අපිට පල්ලෙහාට ගියාට පස්සේ links කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙන්න මේකේ පළවෙනි link එක උඩ click කරගන්නවා. click කරගත්තා පස්සේ වෙනම tab එකකින් වෙනම site එකකට open වෙනවා. ඊට පස්සේ මෙතන free download කියන button එක උඩ click කරගන්නවා. ඊට පස්සේ ආයි මෙතනින් generate direct link කියන එක උඩ click කරගන්නවා. ඊට පස්සේ click here to download කියන බටන් එක උඩ click කරගන්නවා. ඊට පස්සේ I am a human කියන බටන් එක උඩ click කරගන්නවා. ඊට පස්සේ get link කියන බටන් එක උඩ click කරගන්නවා. ඊට පස්සේ මේක අපිට කැමති location එකකට download කරගන්න පුළුවන්. හරි ඉතින් guys අපි download කරපු ෆයිල් එක මෙන්න මේ විදිහට අපේ desktop එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක zip ෆයිල් එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට WinRAR එහෙම නැත්නම් 7zip වගේ software එකක් use කරලා ලේසියෙන්ම extract කරගන්න පුළුවන්. ඉතින් extract කරගත්ත ෆයිල් එක මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් guys මේකේ After Effects ෆයිල් දෙකක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ version එකට ගැලපෙන ෆයිල් එක open කරගන්න double click කරලා ලේසියෙන්ම හරි ඉතින් guys ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලෝගේ බැරි වෙලාවත් මේ වගේ මැසේජ් එකක් આવත් එච්චර ගණන් ගන්න යන්න එපා මේක ඕකේ කරන්න මොකද අපිට ඒ කියන්නේ මෙන්න මේ ටෙම්ප්ලේට් එකේට අදාළ ෆොන්ට්ස් නැහැ කියලා තමයි අපේ ඩෙස්ක්ටොප් එකේ මේ මැසේජ් එකෙන් කියන්නේ. ඉතින් ඒක ඕකේ කරන්න ඒක කිසි කේස් එකක් නැහැ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ටයිම්ලයින් එක ඊට පස්සේ ප්‍රොජෙක්ට් පැනල් එකේ අපිට කම්පොසිෂන් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේකේ ලොගෝ එක චේන්ජ් කර ගන්න ඕන මුලින්ම අපි ලොගෝ හෝල්ඩර් කියන එකට ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ටයිම්ලයින් එකේ ලොගෝ දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලොගෝ දෙකම මම සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දා ගන්නවා. ඊට පස්සේ මේකට අපේ ලොගෝ එකක් පේස්ට් කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අපේ ලොගෝ එක drag and drop කරලා මම ටයිම්ලයින් එකට දා ගන්නවා. ඊට පස්සේ අපිට මේක රීසයිස් කරගන්න පුළුවන් මේ වටේ තියෙන ඩොට් වලින් drag කරගෙන click and drag කරලා. ඉතින් මම මේක රීසයිස් කරගන්න යන්නේ නැහැ. මම මෙන්න මේ විදිහටම තියෙනවා. හරි ඉතින් දැන් අපි ඊළඟට ටෙක්ස්ට් එක තමයි එඩිට් කරගන්න ඕනේ. මෙන්න මෙතන ටැග් ලයින් කියලා එකක් තියෙනවා. ඒක උඩ ඩබල් ක්ලික් කරගන්නවා. ඩබල් ක්ලික් කරාට පස්සේ මේ වගේ අපිට ටෙක්ස්ට් එක බලා ගන්න පුළුවන්. ටෙක්ස්ට් 1 එකකුයි ටෙක්ස්ට් 2 එකකුයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඩබල් ක්ලික් කරගන්නවා. ඩබල් ක්ලික් කරලා මේකේ ඔක්කොම ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා අපි ටයිප් කරගන්නවා අපිට ඕන එක. ඉතින් මම මෙතන ටෙක් විත් සූන් කියලා ටයිප් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි ඉතින් මට දෙවනි ටෙක්ස්ට් එක වැඩක් නෑ guys. ඒකින්ද මම දෙවනි ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දා ගන්නවා. හරි දැන් අපි ටෙක්ස්ට් එකත් එඩිට් කරගෙන ඉවරයි ලොගෝ එකත් එඩිට් කරගෙන ඉවරයි. ඊට පස්සේ මෙතන වම් අත පැත්තේ තියෙන render 4K කියන එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට එඩිට් කරගෙන ඉවරුණ ෆයිනල් ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් guys ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ ප්‍රිවිව් එක පොඩ්ඩක් ලෝඩ් වෙනවා හොරයි. ඉතින් මොකද රිසෝසස් ගොඩක් තියෙනවා ඒකින්ද ගොඩක් වෙලා යනවා මේකේ ප්‍රිවිව් එක රෙන්ඩර් වෙන්න. ඉතින් guys කෙලින්ම මම මේක එක්ස්පෝර්ට් කළාම ඕගොල්ලන්ට ප්‍රිවිව් එක පෙන්නන්න. ඉතින් අපිට media encode වගේ software එකක් use කරලා මේක ලේසියෙන්ම එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් guys මෙතන export file ගිහිල්ලා export ගිහිල්ලා ඒකේ add to media encode කියන බටන් එක උඩ click කරන්න. click කරාට පස්සේ මේ විදිහට media encode software එකට අපේ project එක load වෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් මේකේ settings හදා ගන්නවා. මෙන්න මේ විදිහට quick time කියලා මගේ තියෙන්නේ මේ render
සෙටින්ස් ටික. ඉතින් මම මේක මුලින්ම මෙතනින් දාගන්නවා H264 කියන එකට. ඊට පස්සේ මොකද මට MP4 තමයි වීඩියෝ ඕනේ. ඊට පස්සේ මෙතනින් high quality 1080p HD කියන එක දාගන්නවා. දාගෙන ඕකේ ප්‍රෙස් කරගන්නවා. ඉතින් මම මෙතන settings හදලා ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති කොළ පාට දකුණු අත පැත්තේ උඩ play button එකක් තියෙනවා. ඒක උඩ click කරලා මේක render කරගන්නවා. ඉතින් render වෙනත් පොඩි වෙලාවක් යයි. ඊට පස්සේ දැන් render වුණාට පස්සේ අපි බලමු. ඉතින් render කරාට පස්සේ final output එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි guys lazyම intro එකක් ක්‍රියේට් කරගන්නේ After Effects use කරලා. ඉතින් guys අර site එකේ ගොඩක්ම template තියෙනවා After Effects templates. ඉතින් ඕගොල්ලන්ට ගිහිල්ලා පොඩ්ඩක් හොයලා ඔයගොල්ලන්ට කැමති විදිහ intro එකක් එහෙම නැත්නම් වෙනත් template එකක් හොයාගන්න පුළුවන් lazyම. ඉතින් guys ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගොඩක්ම YouTube කරන යාළුවන්ට තමයි මේක වැදගත් වෙන්නේ. ඉතින් guys එහෙනම් අපි යනවා පරිස්සමින් ඉන්න එහෙනම් හැමෝම තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙන්න බලාපොරොත්තු වෙන්න.